අද මේ සූදානම් දෙන්නේ පරිගණකයේ කාලයත් එක්ක කොහොමද පරිණාමය වුණේ කියන එක ගැන මූලාශ්‍රය ඔස්සේ පැහැදිලි කිරීමක් කරන්න. හිතන්න අර යකඩ ගියර රෝද වලින් පටන් ගත්තු යන්ත්‍රය අද වෙනකොට අපිට ඇහැටවත් පේන්නේ නැටි කෘත්‍රිම බුද්ධියක් දක්වාම ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි බලමු මේ විස්මිත පරිණාමය සිද්ධ වුණේ කොහොමද කියලා. ටොන් 30ක් විතර බර. ඒ කියන්නේ සම්පූර්ණ කාමරයක්ම පිරෙන තරම් ලොකු ගණක යන්ත්‍රයක් කොහොමද අද සාක්කුවට දාගන්න පුළුවන් තරම් පොඩි මයික්‍රොචිප් එකක් බවට පත් උනේ. හරි. මේ ගැන ටිකක් ගැඹුරටම ගිහින් බලමු. 1945 වසරේදී නිර්මාණය කරපු ඉනියක් කියන පරිගණකය ටොන් 30ක් බරයි. හැබැයි අද තියෙන ස්මාර්ට්ෆෝන් එකක් එදා මුල්ම වතාවට මිනිසෙක්ව සඳට යවපු පරිගණකයටත් වඩා මිලියන ගණනකින් බලවත්. මේක ඇත්තටම හිතා ගන්නවත් බැරි තරම් ලොකු තාක්ෂණික පිම්මක් නේද? අද මේ පරිණාමයේ පියවර කීපයකින් කතා කරනවා. පළවෙනියටම යාන්ත්‍රික සහ ඉලෙක්ට්‍රොනික යුගයේ ආරම්භය ගැන, ඊළඟට වෝන් නියුමන් ආකෘතිය, තුන්වෙනියට මොඩියුලර් බව සහ නිෂ්පාදන පවුල් ගැන, ඊට පස්සේ ක්ෂුද්‍රකේත හෙවත් මයික්‍රෝකෝඩ් පරිණාමය ගැන කතා කරලා, පස්වෙනියට මුවර්ගේ නියමයත්, අවසාන වශයෙන් අද තියෙන නවීන පරිගණක පරාසය ගැනත් පැහැදිලි කරගමු. මුලින්ම බලමු මේ යාන්ත්‍රික හා ඉලෙක්ට්‍රොනික යුගයේ ආරම්භය සිද්ධ වුණේ කොහොමද කියලා. මේක හරියටම අපේ ආලෝකකරණ තාක්ෂණයේ පරිණාමය වුණා වගේ වැඩක්. කුප්පි ලාම්පුවෙන් පටන් අරගෙන අද වෙනකොට LED බල්බ දක්වාම ඇවිල්ලා තියෙනවා වගේ පරිගණකයත් පියවරෙන් පියවර පරිණාමය වුණා. 1642 තරම් ඈත අතීතයේදී යාන්ත්‍රික ගිය මත පදනම් වුණු ගණක යන්ත්‍ර තමයි තිබුණේ. මේක තමයි ශූන්‍යවන පරම්පරාව. ඊට පස්සේ 1945 දී රික්ටක නාල එහෙමත් නැත්නම් වැකියුම් ටියුබ්ස් පාවිච්චි කරලා පළමු ඉලෙක්ට්‍රොනික පරම්පරාව බිහි වුණා. ඊට දශකයකට පස්සේ වඩාත් කාර්යක්ෂම ට්‍රාන්සිස්ටරත් ඊටත් පස්සේ සමෝදායිත පරිපත ඒ කියන්නේ ඉන්ටිග්‍රේටඩ් සර්කිට්ස් කියන තාක්ෂණයත් එක්ක මේ පරිණාමීය ගමන අති විශාල පිම්මක් පැන්නා. මෙතනදී අපි තේරුම් ගන්න ඕන ප්‍රධානම දේ තමයි භෞතික ප්‍රමාණය අතිවිශාල අඩු වීම. පළවෙනි පරම්පරාවේ ENIAC යන්ත්‍රයේද වැකියුම් ටියුබ්ස් පාවිච්චි කරපු නිසා ඒක ඇත්තටම ගොඩක් රත් වුණා වගේම නිතරම ක්‍රියාවිරහිත වුණා. ගණනය කිරීම වලටත් පැය ගණන් ගියා. හැබැයි ට්‍රාන්සිස්ටර් පැමිණීමත් එක්ක මේ තාප සහ වේග ගැටලු සම්පූර්ණයෙන්ම වගේ විසඳුණා. බිලියන ගණනක් ට්‍රාන්සිස්ටර් එක ස්මාර්ට්ෆෝන් එකට ගැලපෙන විදිහට අර කාමරයක් තරම් ලොකු යන්ත්‍ර පුංචි වෙන්න ගත්තා. ඊට පස්සේ 1970 දශකයේ වෙනකොට මයික්‍රෝප්‍රොසෙසර් තාක්ෂණය හරහා මේ පරිගණකය කෙලින්ම අපේ ගෙදරටම ගේන්න පුළුවන් මට්ටමට කුඩා වුණා. දෙවැනි පියවර පරිගණක ව්‍යුහයේ සම්පූර්ණයෙන්ම වෙනස් කරපු වොන් නියුමන් ආකෘතිය. 1945 වසරේදී ජෝන් වොන් නියුමන් යෝජනා කරපු මේ මූලික සැලැස්ම ගැන කතා කරොත් වඩාත් සිත්ගන්නාසුළු කාරණය වෙන්නේ අදටත් එය එලෙසින්ම ක්‍රියාත්මක වීමයි. අද පාවිච්චි කරන හැම ස්මාර්ට් උපාංගයක්ම පහයි දුවන්නේ මේ කියන ඒකාබද්ධ මූලධර්මය මත. ඒ කියන්නේ මධ්‍යම සැකසුම් ඒකකය හෙවත් CPU එක, දත්ත සහ උපදේශ ගබඩා කරන මෙමරි එක සහ ඉන්පුට් අවුට්පුට් කියන උපාංග වලින් හැදිච්ච මේ මූලික ව්‍යුහය තමයි අදටත් පරිගණකවල පදනම. මේකේ තියෙන වටිනාම සංකල්පය වෙන්නේ ගබඩා කළ වැඩසටහන් සංකල්පය. නැත්නම් ස්ටෝර්ඩ් ප්‍රෝග්‍රෑම් කන්සෙප්ට් කියන එකයි. හිතලා බලන්න 1945ට කලින් පරිගණකයක් හැදුවේ එකම එක නිශ්චිත කාර්යයක් කරන්න විතරයි. වෙන වැඩක් කරන්න ඕන නම් සම්පූර්ණ වයර් ටික ආයෙත් මුලින්දම්ම වෙනස් කරන්න ඕන. හැබැයි මේ අලුත් සංකල්පය නිසා ඕනෑම මෘදුකාංගයක් එකම මෙමරි ස්පේස් එකකට ලෝඩ් කරලා CPU එක හරහා ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණා. ඒ කියන්නේ එක යන්ත්‍රයකට වැඩ ගොඩක් කරන්න පුළුවන් වුණා. මේක නිකන් දියුණුවක් නෙවෙයි, යන්ත්‍රයක හැඩේ සම්පූර්ණයෙන්ම වෙනස් කරපු දැවන්ත පරිණාමීය වෙනසක්. ඊළඟට තුන්වෙනි පියවර විදිහට කතා කරන්නේ මොඩියුලර් බව සහ නිෂ්පාදන පවුල් ගැනයි. පරිගණක ඉතිහාසයේ ඊළඟ විශාලව වෙනස විදියට දකින්නේ PDP-8 පරිගණකයේ තිබුණු මේ ඔම්නිබස් කියන සැලසුම. මේක හරියට නිකන් ඩිජිටල් කොඳු වැටපෙළක් වගේ දෙයක්. මධ්‍යම සැකසුම් ඒකකය, මතකය වගේ එකිනෙකට වෙනස් උපාංග වෙන වෙනම සංකීර්ණ විදියට වයර් කරනව වෙනුවිට ඒ ඔක්කොම එකම තනි පද්ධතියකට හරිම ලේසියෙන් ප්ලග් කරන්න පුරවන ක්‍රමයක් මේකෙන් හඳුන්වා දුන්නා. අන්න ඒකට තමයි මේ මොඩියුලර් බව කියලා කියන්නේ. ඊළඟට පැමිණි IBM 360 කියන්නේ විවිධ මාදිලි වලින් සමාන්විත වුණු පරිගණක මාලාවක්. මේක තේරුම් ගන්න ලේසිම ක්‍රමය තමයි අද තියෙන ගේම් කන්සෝල්ස් ගැන හිතන එක. පරණ කන්සෝල් එකකට ගත්ත ගේම් එකක් අලුත් එකකට කිසිම ප්‍රශ්නයක් නැතුව ප්ලේ කරන්න පුළුවන් වගේම IBM සමාගමත් මේ පද්ධතිය හරහා backward compatibility එමන් නැත්නම් ආපසු හැරී බැලීමේ ගැළපුම කියන සංකල්පය හඳුන්වා දුන්නා.
මේ නිසා ව්‍යාපාරවලට තමන්ගේ පරිගණක පද්ධතිය අප්ග්‍රේඩ් කරනකොට පරණ මෘදුකාංග ඔක්කොම ආයත මුල ඉඳන්ම ලියන්න මහන්සි වෙන්න ඕනේ නැහැ. හතරවෙනි අධ්‍යයන මෘදුකාංග දෘಢාංග බවට පත්වුණු ක්ෂුද්‍ර ඛේත හෙවත් මයික්‍රෝකෝඩ් පරිණාමය. මුල් කාලයේදී පරිගණකයක් ඇතුලේ සංකීර්ණ ගණනය කිරීම වගේ දේවල් කළමනාකරණය කළේ මෘදුකාංග මට්ටමින්. ඒ කියන්නේ මෙහෙයුම් පද්ධති මගින්. හැබැයි කාලයත් එක්ක ගුණ කිරීම, බෙදීම් වගේ සංකීර්ණ උපදෙස් මෘදුකාංග මට්ටමේ ඉඳලා කෙලින්ම හાર્ඩ්වෙයාර් එක ඇතුළේම තියෙන ක්ෂුද්‍ර ඛේත බවට පත් කළා. මේකේ ප්‍රතිඵලය වුණේ උපදෙස් ක්‍රියාත්මක වෙන්න මෘදුකාංග මත යැපෙනවට වඩා ඍජුවම දෘඩාංග හරහා මේවා සිද්ධ වීම නිසා පරිගණකයේ වේගය හිතාගන්න බැරි තරම් ඉහළ ගිය එකයි. ඇත්තටම කිව්වොත් මේක පරිගණකයක වේගය අලුත් මානයකට අරගෙන ගිය සැබෑ පරිණාමයක්. දැන් යමු පස්වෙනි මාතෘකාවට. ඒ තමයි මේ සියලුම දේවල් වේගවත් කරපු මුවර්ගේ නියමය. මෙතනදී අවධානය යොමු කළ යුතු වැදගත්ම தත්ත්වය තමයි මේ අගය. වාර්ෂිකව 60%ක වර්ධනයක්. මේක පුදුම සාගතයි නේද? ඉන්ටෙල් සමාගමේ සමනිර්මාතෘ ගෝටන් මුව එදා පුරෝකථනය කළා එක්තරා මයික්‍රොචිප් එකක් මත තියන්න පුළුවන් ට්‍රාන්සිස්ටර් ප්‍රමාණය ආසන්න වශයෙන් හැම අවුරුදු 2කට සැරයක්ම දෙගුණ වෙනවා කියලා. ඒක දල වශයෙන් ගණනය කළොත් හරියටම වාර්ෂිකව 60%ක විතර අති විශාල වර්ධනයක්. මේ ඝාතීය වර්ධනය කාලයත් එක්ක ඉහළට ගමන් කරපු රටාව දිහා බැලුවම ඒක කොච්චර වේගවත්ද කියලා පැහැදිලිවම පේනවා. 1970 දශකයේ ඉඳන් මේ දක්වා යන වර්ධන රටාව නිකන් යන්ත්‍රයක වේගීය වැඩිවීමක් විතරක්ම නෙවෙයි. ට්‍රාන්සිස්ටර් කුඩා වෙන්න එක් ඒකකයක් නිෂ්පාදනය කරන්න යන පිරිවැයත් සීග්‍රේන් පහළ බැස්සා. අන්න ඒ හේතුව නිසා තමයි අද වෙනකොට ඊටමත් අඩු මුදලකට සුපිරි පරිගණක බලයක් ලබා ගන්න අපිට පුළුවන් වෙලා තියෙන්නේ. මේ ඔක්කොම පරිණාමයන්ගෙන් පස්සේ 6 වෙනි අධ්‍යයනයෙන් බලමු අද අපිට දැක ගන්න තියෙන නවීන පරිගණක පරාසය කොහොමද කියලා. අද වෙනකොට තියෙන තාක්ෂණය දිහා බැලුවොත් 50ක් විතර වෙන පාවිච්චි කරලා විසිකර දාන සුබ පෙතුම් පතක තියෙන පොඩි චිප් එකේ ඉඳලා ඩොලර් මිලියන 5ක් විතර වටිනා ඩෙලොන්ත බැංකු පද්ධති දුවන මේන් ෆ්‍රේම් පරිගණක දක්වාම අතිවිශාල පරාසයක් අපිට දකින්න පුළුවන්. මේවා ප්‍රමාණයෙන් වගේම මිලිනුත් එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් වුණත් මේ හැම එකක්ම රඳා පවතින්නේ එකම මූලික ඩිජිටල් DNA එකක් මතයි. ඒ කියන්නේ මුද්‍රිත පරිපත පුවරුවක් එමත් නැත්නම් PCB එකක් මතයි. මේ නවීන යුගයේ වෙනකොට පරිගණකයේ මොළය ප්‍රධාන පරිසරයන් දෙකකට ගැලපෙන විදිහට පරිණාමය වෙලා තියෙනවා. එකක් තමයි X86 නිර්මාණ ශිල්පය. මේක විශේෂයෙන්ම උපරිම බලයක් අවශ්‍ය වෙන ඩෙස්ක්ටොප් වගේ දේවල් වලට ගැලපෙන්න නිර්මාණය වුණු එකක්. අනිත් පැත්තෙන් තියෙන්නේ ARM නිර්මාණ ශිල්පය. ඒක සම්පූර්ණයෙන්ම අවධානය යොමු කරලා තියෙන්නේ බැටරි ආයු කාලය සහ බලශක්ති කාර්යක්ෂමතාවය ගැනයි. ඒ නිසා තමයි ජංගම දුරකථන සහ IoT උපාංග වලට ඒක ගොඩක්ම පාවිච්චි වෙන්නේ. ඒ කියන්නේ පරිසරයට අනුව තමයි මේවායේ බලය සහ කාර්යක්ෂමතාවය හැඩගැහිලා තියෙන්නේ. ඉතින් අපි දැන් මේ පිවිසෙමින් ඉන්නේ අඩු බලශක්තියකින් වැඩ කරන ඇහැට පේන නැති තරම් කුඩා වුණු කෘත්‍රිම බුද්ධියෙන් මෙහෙවන පරිගණකයේ පස්වන පරම්පරාවටයි. අද ෆෝන් එකේ ස්ක්‍රීන් එකේ කරන්න හැම පුංචි ස්පර්ශයක්ම රඳා පවතින්නේ දශක ගණනාවක් පුරාවට ආපු මේ අපූර්ව ව්‍යුහාත්මක පරිණාමය මතයි කියලා දැන් පැහැදිලි. එහෙනම් අවසාන වශයෙන් හිතන්න යමක් ඉතුරු කරන්නම් මේ විදිහට භෞතිකව නොපෙනී ජීවිතයේ හැම තැනකටම කාවිඩිලා තියෙන මේ අදෘශ්‍යමාන කෘත්‍රිම බුද්ධි විප්ලවය මීළඟට අනාගත යථාර්ථය කොයි වගේ හැඩගස්වාවිද?